Hi guys, welcome back to my channel. අද වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ මම මෙන්න මේ ලුක් එකට කරපු බේස් මේකප් එක. ඉක්මනටම ගිහින් බලමු මේ බේස් මේකප් එක කොහොමද කරන්න කියලා. ඉතින් මේකප් එක පටන් ගන්න කලින් කියන්න ඕනි මම අයි මේකප් එක කරලා ඉන්නේ, ඒ වගේම මගේ අයිබ්‍රෝස් කරලා ඉන්නේ. ඉතින් අපි දැන් අපේ බේස් මේකප් එකෙන් පටන් ගමු. මගේ මේ Nivea එකේ මොයිස්චරයිසර් එක තමයි මම මොයිස්චරයිසර් එකක් විදිහට යූස් කරන්නේ. මගේ අන්ඩර් අයිස් උත් ගොඩක් ඩ්‍රයි වෙනවා. ඒ නිසා මම ඒ මොයිස්චරයිසර් එකෙන්ම මගේ අන්ඩර් අයිස් වලටත් ඇප්ලයි කරනවා. ඉතින් ඔයගලන්ට අයි ක්‍රීම් එකක් තියෙනවා නම් ඒක ඇප්ලයි කරන්න පුළුවන්. හරි, ඊට පස්සේ මගේ ප්‍රයිමර් එක මම ඇප්ලයි කරනවා. මේක එසන්ස් එකේ ජෙලි ග්‍රිප් හයිඩ්‍රේටිං ප්‍රයිමර් එක. ඉතින් මේකත් ගොඩක් මගේ ස්කින් එක හයිඩ්‍රේට් කරනවා. ඒ වගේ මේක ඇප්ලයි කරාම හරිම කූල් එකක් දැනෙනවා ස්කින් එකට. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම උනේ විනාඩියක් දෙකක් විතර ඩ්‍රයි වෙන්න දෙන්න ඊළඟ එක ඇප්ලයි කරන්න කලින්. ඊට පස්සේ මං ගාව තියෙන මේ හයිඩ්‍රේටිං ලිප් ඔයිල් එක ඇප්ලයි කරනවා මේකප් එකට කලින්. එතකොට මේකප් කරලා ඉවර වෙනකොට අන්තිමේදී අපි ලිප්ස්ටික් ඇප්ලයි කරනකොට ලිප්ස් හොඳට හයිඩ්‍රේට් වෙලා තියෙනවා. මම මගේ කලර් කරෙක්ට් එක ඇප්ලයි කරනවා මගේ කට වටේ. ඒ වගේම S2 යටත් මගේ ඩාර්ක්නස් එකක් තියෙනවා. LA Girl එකේ Pro Conceal High Definition Concealer එක මේකේ කලර් එක orange. ඉතින් මම කලින් වීඩියෝ එකකත් කිව්වා මගේ ස්කින් එකට ගොඩක්ම ගැලපෙන්නේ පීචි වගේ කලර් කරෙක්ට් එකක් කියලා. හැබැයි මං ගාව දැනට එහෙම කලර් කරෙක්ට් එකක් නැහැ. ඉතින් මම එකක් ගන්න ඕනි. එතකන් මම මේක යූස් කරනවා. ඊළඟට මම මගේ ෆවුන්ඩේෂන් එකට යන්න තමයි හදන්නේ. ෆවුන්ඩේෂන් එක විදිහට මම යූස් කරන්නේ She Glam එකේ Skin Finite Hydrating Foundation. ඒකේ කලර් එක Caramel. Maybelline Fit Me Luminous Plus Smooth Foundation එකේ කලර් එක 220. කලර්ස් දෙකක් මික්ස් කරනවා. මට තාම මගේ ස්කින් එකට හරියටම ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් මට හොයාගන්න තාම බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම දෙකක් හැම වෙලෙම මික්ස් කරනවා. මික්ස් කරලා මගේ පර්ෆෙක්ට් ෂේඩ් එක මම හදා ගන්නවා හැම වෙලෙම. ඉතින් ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න සුපුරුදු විදිහටම මම මේකප් ස්පන්ජ් එකක් යූස් කරනවා. මේක වතුර හොඳටම අයින් කරලා තෙත හොඳටම මිරිකලා තියෙන ස්පන්ජ් එකක්. ඉතින් මට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නිසා මම ගොඩක් කලාවට ඩ්‍රයි ස්කින් වලට ගැලපෙන ෆවුන්ඩේෂන්ස් තමයි තෝරගන්නේ. මොකද මට තියෙන්නේ එක්ස්ට්‍රීම් ඩ්‍රයි ස්කින් එකක්. මම දැනට ජීවත් වෙන්නේ ෆින්ලන්ඩ් වල. ඉතින් මෙහි ක්ලයිමේට් එක හරිම ඩ්‍රයි. ඉතින් මගේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඒ නිසා මම ෆවුන්ඩේෂන් එහෙම තෝරගනිද්දී ඩ්‍රයි ස්කින් වලට තියෙන ඒවම විතරයි මම යූස් කරන්නේ. අර මැටිෆයිං ඔයගේ ෆවුන්ඩේෂන්ස් මම යූස් කරොත් එහෙම මට අර මූණ හොල්ලන්න බැරි වෙනවා. අර නිකන් මාස්ක් එකක් දාලා වගේ තද වෙලා වගේ තියෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. ඉතින් ඒ නිසා මම හැම වෙලේම ඩ්‍රයි ස්කින් වලටම තියෙන ප්‍රොඩක්ට්ස් මම යූස් කරන්න වග බලා ගන්නවා. ඊළඟට මේ ෆවුන්ඩේෂන් ඇප්ලයි කරනකොට මේ අන්ඩර් අයිස් වලට ඇප්ලයි කරන්න එපා. මොකද එතනට කන්සීලර් ඇප්ලයි කරනවා. ඉතින් ඒ නිසා ප්‍රොඩක්ට් එක එතන ඕනකට වඩා වැඩි කරගන්න එපා. මොකද ඊට පස්සේ අන්ඩර් අයිස් අර කේකි වෙන්න බලනවා, ගොඩාක් ක්‍රීස් වෙන්න බලනවා. ඒ නිසා අන්ඩර් අයිස් වලට ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න එපා. ඊට පස්සේ මම කන්සීලර් එක ඇප්ලයි කරනවා. කන්සීලර් එක විදිහට මම යූස් කරන්නේ මේ Catrice එකේ True Skin high coverage concealer එක. මේක hydrating concealer එකක්. මේක මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇහැ යටට වෙන්න තමයි apply කරන්නේ. අර මේ හරිය ඇහැ උඩටම වෙන්න මම apply කරන්නේ නැහැ. මේ විදිහට චුට්ටක් මම apply කරලා තියෙනවා. එතකොට මේකේ අර හොඳ coverage එකක් අපිට ගන්න පුළුවන්. එහෙනම් මම මේක චුට්ටක් set වෙන්න තියෙනවා. ඒ අතරේ මම මගේ bronzer එක apply කරනවා. ඉතින් මම use කරන cream bronzer එක මේක Revolution එකේ cream contour එක මේ විදිහට apply කරනවා. jawline එකෙත් apply කරනවා. මගේ double chin එක hide කරගන්න. ඊට පස්සේ මගේ නහයේ දැන් මේ ටික හොඳට blend කරගමු.
මගේ කන්සීලර් එක මම බ්ලෙන්ඩ් කරගන්නවා. ඇහි යටටම මේ කෙළවරටම අරගෙන ඉන්නේ නැහැ. ඊට වඩා පහත තැනකින් තමයි මම ඒක ඉවර කරන්නේ. ඊට පස්සේ මගේ බියුටි බ්ලෙන්ඩ් එකනොත් මම චුට්ටක් ආපහු බ්ලෙන්ඩ් කරගන්නවා හොඳට. ඊට පස්සේ මගේ මේ අන්ඩර් අයිස් මේ ඉනර් කෝනර් එක මම තව චුට්ටක් හයිලයිට් කරගන්නවා. ඒකට මම කලින් යූස් කරපු කන්සීලර් එකට වඩා ටිකක් ලයිට් කලර් එකක් යූස් කරනවා. මේක Maybelline Fit Me එකේ කන්සීලර් එක. මේකේ කලර් එක number 25. මම මේ ඉනර් කෝන් එකට විතරයි ඒක ඇප්ලයි කරන්නේ. කැමති අර ඉනර් කෝන් එක ටිකක් හයිලයිට් වෙලා වගේ පේනවට ඒකයි මම ඒක ඇප්ලයි කරන්නේ. හැබැයි ඒක ඔප්ෂනල්. ඒක ස්කිප් කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයගලන්ට මේ කන්සීලර් එකෙන් මේ ඔයගලන්ගේ අයි මේකප් එකේ එජ් එක ලස්සනට ෂාප් විදිහට ගන්න පුළුවන්. එතකොටත් අර මූණට ලස්සන ලිෆ්ට් වෙච්ච ඉෆෙක්ට් එකක්. ඊට පස්සේ මම මගේ ලික්විඩ් බ්ලෂ් එක මෙන්න මේ විදිහට මම ඇප්ලයි කරනවා. මම යූස් කරේ එසන්ස් එකේ බේබි ගොට් බ්ලෂ් කියන බ්ලෂ් එක. ඊට පස්සේ මම බ්ලෂ් එකත් මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. මම බ්ලෂ් ටිකක් මේ නහය උඩත් ඇප්ලයි කරන්න කැමතියි. එකෙන් අර නහයටත් කලර් එකක් එනවනේ. ඒකට මම කැමතියි. ගාව මේ ලික්විඩ් හයිලයිට් එකක් තියෙනවා. මේක She Glam එකේ ලික්විඩ් හයිලයිට් එකක්. මේකේ කලර් එක ටී කේක් කියන කලර් එක මූණේ තියෙන හයි පොයින්ට්ස් වලට මම ඇප්ලයි කරනවා. හැබැයි මේක ඔප්ෂනල්. මේක අවශ්‍යම ස්ටෙප් එකක් නෙමෙයි. මගේ ඇඟිල්ල යූස් කරලා මම ඒ හයිලයිට් එක බ්ලෙන්ඩ් කරගන්නවා. මේ ලික්විඩ් හයිලයිට් එක අපිට අර ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න කලින් වුණත් මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක උඩින් අපිට ඕනනම් ෆවුන්ඩේෂන් ඇප්ලයි කරන්න පුළුවන්. ලස්සන ග්ලෝ එකක් අපිට ගන්න පුළුවන් ෆවුන්ඩේෂන් ඇප්ලයි කරාට පස්සෙත්. මෙහෙම ටිකක් බියුටි බ්ලෙන්ඩ් එකෙන් ආපහු චුට්ටක් බ්ලෙන්ඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මම මගේ පවුඩර් එක ඇප්ලයි කරනවා. මේක W7 එකේ Banana Dreams Loose Powder කියන එක. මේ විදිහට අරගෙන අතේ චුට්ටක් රබ් කරලා එක්සස් පවුඩර් අයින් කරලා මගේ අන්ඩර් අයිස් වලට මම ඇප්ලයි කරනවා මුලින්ම. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන ටික මම මුළු මූණෙම ඇප්ලයි කරනවා. හැබැයි ඔයාලට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් නම් ඕගොල්ලන්ට සිතෙනවා මීට වඩා ගොඩාක් පවුඩර් ඇප්ලයි කරන්න. එතකොට ඔයාලට පුළුවන් අන්ඩර් අයිස් බේක් කරන්න ඕගොල්ලන්ගේ තියෙන ඔයිල් වෙන තැන් ටිකක් පවුඩර් ඇප්ලයි කරලා ටික වෙලාවක් තියලා ඊට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඉතින් මං මූණ කොයි වෙලාවකවත් බේක් කරන්න එහෙම නැහැ. මොකද එතකොට මගේ ස්කින් එක තවත් ගොඩක් ඩ්‍රයි වෙනවා. ඉතින් මම දැන් මගේ තියෙන එක්සස් පවුඩර් මොන හරි තියෙනවා නම් ඒ ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ මම මගේ පවුඩර් බ්ලෂ් එක ඇප්ලයි කරනවා. මේක She Glam එකේ Your Peach කියන බ්ලෂ් කලර් එක. අපි අර ඇප්ලයි කරපු ලික්විඩ් බ්ලෂ්, ලික්විඩ් බ්‍රොන්සර් මේවා උඩින් ආපහු පවුඩර් බ්ලෂ්, පවුඩර් බ්‍රොන්සර් ආපහු ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ මගේ පවුඩර් බ්‍රොන්සර් එක මම ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඒ පවුඩර් කොන්ටුවර් එකෙන්ම මම නෝස් එකත් තව ටිකක් ෂාප් කරගන්නවා. ඊට පස්සේ ඒ බ්‍රොන්සර් පවුඩර් එකෙන්ම මම මේ ඇස් යටටත් ආපහු ඇඳ ගන්නවා. ඒකෙන්ම හරි
right දැන් මම මගේ highlight එක apply කරනවා මේකත් she glam එකේ highlight එකක් මම ඒක මගේ ඇඟිල්ලෙන් අරගෙන apply කරනවා cheeks වල high point එකේ තමයි highlight එක apply කරන්නේ ඊට පස්සේ මගේ නහයේ ඇස් වල inner corner එකේත් මම apply කරනවා ඊට පස්සේ මේ brow bone එකේ දැන් ගොඩක් දුරට මේකප් එක ඉවරයි. අන්තිම ස්ටෙප් එක තමයි ලිප්ස්ටික් ඇප්ලයි කරන එක. ඉතින් මම දැන් ඇප්ලයි කරලා තියෙන අර ලිප් ඔයිල් එක මම අයින් කරනවා. මම මුලින්ම ලිප් ලයින් එකකින් මගේ ලිප්ස් ලයින් කරගන්නවා. මේ කැටරිස් එකේ ලිප් ලයින් එක මම යූස් කරන්නේ. මේක ප්ලම්පින් ලිප් ලයිනර්. මේකේ කලර් එක chocolate lover. ඉතින් මම චුට්ටක් ලිප්ස් ඕවර්ලයින් කරනවා යට ලිප්සුයි උඩ ලිප්සුයි දෙකම ඒ වගේම මෙන්න මේ හරිය චුට්ටක් මම ෂේඩ් කරනවා ඊට පස්සේ මට හිතුණා මෙන්න මේ නියුඩ් ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න මේක Revolution එකේ ලිප්ස්ටික් එකක් මම හරියටම ස්ක්‍රීන් එකේ දාන්නම් මොකක්ද කියලා මම ඒ ලිප්ස්ටික් එක මේ විදිහට ටිකක් මැද්දෙන් ඇප්ලයි කරනවා ඒක ටිකක් අර වයිට් ගතිය වැඩි ඒ නිසා මම මුළු ලිප් එකේ මේක සම්පූර්ණයෙන් ඇප්ලයි කරන්නේ නැහැ මට හිතෙනවා ඒක අර වයිට් ගතිය වැඩි කියලා. ලිප්ස්ටික් එකක් තියෙනවා මගේ මේක චුට්ටක් පින්ක් රෙඩ් වගේ එකක්. ඒකෙන් චුට්ටක් අරගෙන මම ටච් කරනවා. මම හිතනවා මේ කලර් එක හොඳයි කියලා. කලින් එකට වඩා. ඊට පස්සේ මම කලින් ඇප්ලයි කරපු ලිප් ඔයිල් එකම ආපහු මම ඇප්ලයි කරනවා. මේක Essence එකේ ලිප් ඔයිල් එකක්. Hydra Kiss මේකේ කලර් එක pink champagne ඉතින් අර මූණේ තියෙන powder ගතිය ඔක්කොම melt වෙලා යන්න මම setting spray එක apply කරා. ඉතින් setting spray එකෙන් පස්සේ ඔයගලන්ට fixing spray එකක් apply කරන්නත් පුළුවන්. එතකොට අර මේකප් එක සම්පූර්ණයෙන්ම හොඳටම lock වෙනවා. ඉතින් අද මේකප් එක මේක තමයි. ඉතින් මම හිතනවා මේ look එක කරන හැටි මේ base makeup එක කරගන්න හැටි step by step මට කියලා දෙන්න පුළුවන් වුණා කියලා. ඉතින් මම දන්නවා තව මේකප් එකේ තව details තියෙනවා. මේ eyebrows අඳින විදිහ, එතකොට eye makeup එක, eyeliner මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ දේවලුත් එක වීඩියෝස් විදිහට මම අරගෙන එන්න බලාගෙන ඉන්නවා. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. මං ගිහිල්ලා එන්නම්. බයි.